ලංකාවේ අපි තේ බිව්වට මේ දේවල් ගැන දැනගෙන හිටියද? ලෝකෙ කොයිතරම් තේ බ්‍රෑන්ඩ්ස් තිබුණත් ලංකාවේ සිලොන් ටී වලට තියෙන ඉල්ලුම නම් කවදාවත් අඩු වෙන්නේ නැහැ. 1824 දී චීනයෙන් අරගෙන ආව තේ පැලයක් පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ පැල කරමු. 1867 දී ජේම්ස් ටේලර් අක්කර 19කින් යුක්ත ලූල් කඳුර වතුයායේ මුල්ම තේ පැලිය හිතවලා වගාවක් විදියට තේ වගාව ආරම්භ කරනවා. 1883 දී කොළඹ ප්‍රථම තේ වෙන්දේසිය පැවැත්වෙනවා. 1925 දී තේ පර්යේෂණ ආයතනය පිහිටුවනවා. වැවිලි භෝගයක් විදිහට තේ වගාව පිළිබඳව පර්යේෂණාත්මක කටයුතු ආරම්භ කෙරෙන්නේ මෙන්න මේ කාරණයෙන් පස්සේ. 1960 වෙනකොට ලංකාවේ සම්පූර්ණයෙන්ම තේ වගා කරලා තියෙන භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 2 ඉක්මවනවා. 1980 දී මොස්කව් ඔලිම්පික් උළෙලේ වගේම පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නිල තේ සැපයුම් කරුවා වන්නේ සිලෝන් ටී සන්නාමයයි. මේ වන විට ලංකාව වසරකට තේ කිලෝග්‍රෑම් මිලියන 241ක් විතර අපනයනය කරනවා. ඒකෙන් අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක් විතර අපේ රටේ ආර්ථිකයට එකතු කරනවා. ලෝකයේ තේ අපනයනය කරන ප්‍රධානතම රටවල් 10 අතරින් ලංකාව 4 වෙනි තැන තමයි ඉන්නේ. හොඳම කතාව ඒක නෙමෙයි. සෞදි අරාබියේ රාජකීය පවුලටත් මහා බ්‍රිතාන්‍යයේ රජ පවුලටත් අවශ්‍ය තේ ගෙන්න ගන්නේ ශ්‍රී ලංකාවේ. ලංකාවේ තේ නැත්නම් එයාලා වෙන තේ නම් බොන්නේ නැහැ.